පැය 6යි කියන්නේ يعني මිනිමම් හොඳේ පැය 6 කියන්නේ මිනිමම් මේ කියන්නේ ස්ලීප් සයිකල් 4යි කියන්නේ 90 ඒවා 4ක් 90 ඒවා 4ක් 360යිනේ 360 කියලා කියන්නේ තමයි පැය 6යි හරි පැය 6යි ඕක තමයි මිනිමම් හොඳේ අඩුම ඒ කියන්නේ ඔය මට්ටම නිදා ගන්න නැත්තන් ළමයි කෙලවෙනවාමයි පැය 6 ඒ කියන්නේ ටාගට් කරලා තියාගන්න. ඒ කියන්නේ ඇඳට යන්න ඕනේ පැය 6යි විනාඩි 10ක් විතර තියලා. හරි ඇඳට යන්න ඕනේ පැය 6යි විනාඩි 10ක් විතර තියලා. ඒතර අර විනාඩි 10 යනවා අර නිින්ද යන්න. හරිද? නිින්ද යන්නේ විනාඩි 10යි 10ක් හෝ 15ක් විතර නිින්ද යන්නේයි. ළමයි නිදාගන්න යන්නේ ඉස්සෙල්ලා මේ විනාඩි 10 15 ෆෝන් එක නම් පැත්තකින් තියන්න ඕනේ. නැත්තම් ඇඳට ගිහිල්ලා නිින්ද යන්නේ. මම මේ කියන්නේ අත්දැකීමෙන්. හරිද? මං A level කරන කාලේ මට ස්මාර්ට්ෆෝන් තිබ්බේ නැති වුණාට මං කැම්පස් යන කාලේ මට තිබ්බනේ. ස්මාර්ට්ෆෝන් එක අතේ තියෙද්දි නිින්ද යන්නේ නැහැ ළමයි. හරිද? ස්මාර්ට්ෆෝන් එක අතේ තියෙද්දි මම බලනවා ඇයි මට මේ නිදි මතක් නැත්තේ? මම ඉතින් ෆෝන් එක අතේ තියාගෙන ඉන්නේ. ඒක නිින්ද යන්නේ නැහැ. හරි? අර මොලේට එක්සයිටිං කියලා දෙයක් දෙනවනේ ෆෝන් එකේ. අර මොලේ ආසයි ළමයි මේ වගේ දේවල් වලට. ඒ කියන්නේ ඕකට කියන්නේ ඩෝපමීන් කියලා. ඩෝපමීන් එක චේස් කරන් යනවා මොලේ. ඒතර ළමයි ඩෝපමීන් චේස් කරන් යනකොට නිින්දක් එන්නේ නැහැ. හරි? ඉතින් ඔයා මොකද්ද කරන්න ඕනේ? එහෙනම් ෆෝන් එක පැත්තකින් දාලා ෆෝන් එක කොහෙන් හරි එලාම් එක හරි මොකක හරි තියලා ඒක පැත්තකින් තියලා ඇඳට එන්න. හරි? ඇඳට එනකොට හොඳට තමන්ගේ කකුල් දෙක හොදන්න. හරි? මම මේක කියන්නේ මේ සාහරිට පිළිලා ගැල්ලා කියලා වෙනසක් නැහැ. ඔහේ ඇඳට පයින්නවනේ. හොඳට කකුල් දෙක හොදන්න. මම මේ කියන්නේ පිරිසුදු කකුල් දෙකක් තිබ්බම හොඳට නිින්ද යනවා. හරිද? මේවා අත්දැකීමෙන් කියන්නේ හොඳට කකුල් දෙක හොදන්න ඕනේ. මූණ චුට්ටක් හොද ගන්න. අනිවාර්යෙන් මූණ හොදලා පොඩ්ඩක් ඇඳලා බයින්න. හරිද? නිකන් ඔය මේ ඔක්කොම කරලා මූණේ දාඩිය තියාගෙන මොකද මූණේ පිම්පල් එන්න ගනී අරවා මේවා. මූණ හොඳට හොද ගන්න. හරිද? මූණ බෙල්ල පිටිපස්ස ඒව පොඩ්ඩක් හොඳට හොද ගන්න. මේ කම් පිටිපස්සේ ඒව හොඳට හොදන්න ළමයි. හරිද? මම කියන්නේ ඒව නොකර ඉන්න එපා. හරි? පැය 4 නිදා ගන්න හොඳ නැහැ. හොඳ නැහැ. හොඳ නැහැ කියන්නේ හොඳ නැති හින්දා. හරිද? හොඳට මම මේ කියන එක අහගන්න. දැන් එතකොට ඒවා හොදන්නේ ඔය තමන්ගේ මේ වැඩිපුර රස්නේ දැනෙන ස්ථාන කිහිල්ල වගේ තැන් ඒවා හරියට හොදන්න. දන්නවනේ මම මේ කියන තැන් මොනවද කියලා. ඒවා හරියට හොද ගන්න. හරිද? ඒව ගැන මම ආයෙ වෙනම කියන්න ඕනේ ගඳ ගගහ එහෙම ඇඳට යන්න එපා. හොඳ නෑ. ඒත් ඊට පස්සේ වෙන කේස් එන්න පටන් ගන්නවා. ඒ නිසා ඒ තැන් හොඳට නෑවෙ නැති වුණාට කවන්නේ නෑ. වතුර ටිකක් අරගෙන පොඩ්ඩක් ගා ගන්න හරියට. හරිද? පොඩ්ඩක් තේරුණානේ හෑන් ෂවර් එකක් හරි අරගෙන පොඩ්ඩක් මෙහෙම ඒක දා ගන්න. හරිද? ඒතර එහෙම පොඩ්ඩක් හරියට මේ වතුර වලින් පොඩ්ඩක් රීෆ්‍රෙෂ් වෙන්න. ඊට පස්සේ කකුල හොඳට හොදන්න. වතුර ටිකක් හොඳට බොන්න. ගොඩාක් බොන්න එපා. වතුර වීදුරුවක් අරගෙන බීලා ෆෝන් ඔක්කොම පැත්තකින් තියලා එලාම් එක තියලා හරියටම පැය 6යි විනාඩි 10ක් 15ක් විතර තියලා එලාම් එක තියලා ඇඳට පනින්න. හරිද? පනින්න එපා. ඇඳට එන්න. ඊට පස්සේ ලයිට් ඔෆ් කරලා ඇස් වහගෙන ඉන්න. හරි? ලයිට් ඔෆ් කරලා ඇස් වහගෙන ඉන්න. එතකොට ඔයගේ ඉවසීමක් හැදෙනවා. ඔය සමහරුන්ට ඇස් වහගෙන විනාඩි 10 ඉන්න බෑ. මෙහෙම ඉන්නකොට මෙහෙම නලියනවා. ඒක එනවා තමයි. හරිද? මම සමහරුන්ට කියන්නේ මටත් ඉස්සර එහෙම තමයි. හොඳේ. ඒතර මම මේ කියන්නේ ඒක කරන්න. ඒතර ළමයි ඔයාට පැය 6ක් විතර නිදා. මම කියන්නේ මේක තමයි අඩුම. හරිද? ඔය ළමයි කාලේ තිබුණේ පැය 4 කවන්නේ නැද්ද කියලා. එපා. හරිද? හැබැයි මෙහෙම අවස්ථා තියෙනවා. සමහර දරුවෝ ඉන්න රෑ වෙනකන් තමයි යාට පාඩම් කරනවා. යාට උදේ නැගිටලා පාඩම් කරන්න අමාරුයි. හැබැයි රෑ වෙනකන් පාඩම් කරලා යාට උදේ නැගිටලා දැන් පන්ති යන්නත් තියෙනවා. දැන් එතකොට අපි හිතමු දරුවෙක්ට අපි හිතමු පාන්දර 1 විතර වෙනකන් යාට පාඩම් කරන්න ඕනේ. හරිද? යාට පාන්දර 1 විතර වෙනකන් පාඩම් කරන්න ඕනේ. එයා නැගිටින්නත් ඕනේ අපි හිතමු 6ටවත් නැගිටින්න ඕනේ. හරි? එතකොට මම මේ කියන්නේ මෙහෙමයි. ඒතර 1 විතර වෙනකම් පාඩම් කළා මූණ කට හොදගෙන ඔක්කොම කළා 1යි කාලෙට විතර ඇඳට යන්න. හරි? 1යි කාලේ ඉඳන් 6 වෙනකන් නිදා ගන්න පුළුවන්. ඔතන පැය 4මාරයි අර වැඩිපුර විනාඩි 10 15යි තියෙනවා. පැය 4මාරක් කියන්නේ මේ පැය 6 විනාඩි 90ක් අඩු කරලා. මම මේ විනාඩි 90ට ફોකස් එක දෙන්නේ ඇයි? විනාඩි 90ෙන් තමයි අපේ ස්ලීප් සයිකල් එක ෆුල් වෙන්නේ. ඒ කියන්නේ ඔයා විනාඩි ඔය පැය භාගයක් නිදාගෙන නැගිටිනව නේද? ගංජා ගහලා වගේ තියෙන්නේ. ඇයි අර මේ හෙන අමාරුයි ළමයි. ඒ කියන්නේ ඔයා ඩීප් ස්ලීප් එකට ගිහිල්ලා විනාඩි 10ක් වගේ නිදා ගන්න එක ප්‍රශ්නයක් නෑ. ඔය විනාඩි 10 නැප් එකක් දාන්නේ.
10 15 ඒ නැප්පේ කවුලන්නේ විනාඩි 20 පන්නලා විනාඩි 30 zone එකට ගියොත් එහෙම ඔයා ඩීප් ස්ලීප් යනවා. ඩීප් ස්ලීප් ගියොත් නැගිට ගන්න බෑ. ඔය පැය භාගයක් නිදා ගන්නවා කියලා ඒතර නිදාගෙන අන්තිමට නැගිටින්න වෙන්නේ පැය 6ක් විතර ගියාට පස්සේ. ඒ කියන්නේ එහෙම බෑ ළමයි ඩීප් ස්ලීප් යන යාම නැගිට ගන්න හරි අමාරුයි. ඒ අතරමැද නැගිට්ටුනොත් ඇඟටත් අමාරුයි. මු ඩීප් ස්ලීප් මොඩ් එකට ගිහිල්ලා නැගිට්ටොත් අමාරුයි. මොකද මේ අපේ ඇඟත් මැෂින් එකක් වගේ. හොඳයි. මේකට රෙස්ට් එක දෙන්න ඕනේ. ඒක ඇඟත් අර ෆෝන් එක වගේ මෝඩ් එකට යනවා. ඩීප් ස්ලීප් මෝඩ් එකට ගියාම නැගිට ගන්න බෑ. ඉතින් ඒ නිසා ළමයි මේ නිින්ද ගැන හරි සැලකිලිමත් වෙන්න. පැය 4මාර අවුලක් නැහැ හදිස්සියකදී. සතිය පුරා ඒක වෙන්න දෙන්න එපා. සතියට දවස් දෙකක් එහෙම වුණාට අවන්නේ නැහැ. ඒ නැත්තම් අනිවාර්යෙන් පැය 6 නිදා ගන්න. නිදා ගන්න කියන්නේ නිින්ද තියෙන්න ඕනේ පැය 6. ඇඳට විනාඩි 10ක් තියලවත් ගිහිල්ලා පැය 6 එන විනාඩි 10ක් ඇඳේ ඉන්න ඕනේ. හරි.